Macam Namni macam ni? Mahatya ini jelas mahatya. Api mahatya ini? Tang kau tu keren? Kaman. Hari. Kaman. Nah, මල් ටික ගන්න අනික් කටිය අතට. පාන් ඉවර මහත්තයා. දැන් මෙහින් වාඩි වෙන්න. ඉන්න මල් ටික පොඩියක් තියෙනවනේ. මල් ටිකක් පූජා කරන්න. දැන් ඒ ඇත්ත මල් ගේන්න. මල් ටික පූජා කරන්න. ආචාර්ය දෙන්න. එන්න ඔන්ලයින් පූජා කරන්න. මෙන්න මේ පූජාවක් ගන්න. දැක්කත් කියලා දැක්කලා මම. ඕනේ මම ඉස්සෙල්ලා ගත්තා මම ඉස්සෙල්ලා බලන්න. මේ කුටින් වාඩි. මම දෙකයිනේ ඉන්නේ මම දෙක තමයි. අවුදෙන් හිට පේන්නේ මම හිතන තමයි. අම්මේ මම ඉතල ගිහලා ඒ බාන පත් කරන්න. එතන හරි. Aci main dulu dah. Anik puja kerana amal gin. Benar aci tiga kena. Lawan. Balik buat mana? Nanti. Jangan kok. Aci, dia. Biji kalau pakai biji. Katakan. Ada sekarang. Nekarin, no, nenek. Juga dulu jam ada sekarang. Dekat tiang nak bel ni. Ada butuh jauh juga ni hari. Kita kati ni. Kita kati. Anjuk putuaran dari putih. Kita puja keren. Hari lokong. Puta ingin na? Loko ka ingin na puta? Hari terjana hari aja keno. Wajib malu. Puta jampat ini ni betul. අනිත් චුට්ටක් විනාඩි කිහිපයක් මෙතන සාදු කියන්නේ කාරුණික වාර්තාවන්ත පින්වත්නි අද ඉතා වැදගත් පසළොස්වක වූ දවසක් බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කරවා වදාළ උතුම් ඓතිහාසික දවසේ අපේ විහාරස්ථානයේ ඉපැරණි අවුරුදු මං හිතන්නේ දැන්ට 100කට ආසන්න සංඛ්‍යාවක් ඉක්මලා යන මේ ඉපැරණි චෛත්‍ය රාජානන් වහන්සේ අභියස නව අලුත් පැඩියා කරන ලද දර්ශනීය බුද්ධ මන්දිරය අද පුරපසළොස්වක පොහොව දවසේ හා පුරා කියලා බෞද්ධ පින්වුතුන්ට වන්දනාමාන කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව උදා කර දෙන දවසේ මේ වෙනුවෙන් ධන පරිත්‍යාගයෙන් කටයුතු කරපු විශේෂයෙන් අපි නොදන්න ඉතිහාසයක් තුළ මේ විහාරස්ථාන යන්න ඉස්සරලත් අපි පැවිදි වෙන්නත් ඉස්සර අපේ විහාරස්ථානයේ බොහොම සම්භාවනීය දායක පිරිසක් තමයි අපේ වර්තමාන සභාපතිතුමා යෝධිපා රම්මුනි මහත්මයා එතුමාගේ ආදරණීය සහෝදර ජිනදාස රම්මුනි මහත්මයාදී ඇත්තෝ අපේ විහාරස්ථානයේ බොහොම සම්භාවනීය පැරණි දායක පිරිසක්.
ඉතින් විශේෂයෙන් අද අපේ රම්මුණි මහත්මයාගේ ජින්දාස් රම්මුණි මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය පත්මිනි ලලිතා සිල්වා මෙතිණිය ඇතුළු කොට ඇති ඒ දෙපළගේම ධන පරිත්‍යාගයෙන් විශේෂයෙන්ම අපේ ලලිතා සිල්වා මහත්මියගේ ආදරබර සෙනෙහවන්ත ගුණගරුක රත්තරන් මෑණියන්ගේ දෑතින් පළමුගොඩ ලෞතර බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව මල්පහන් සහිතව තැන්පත් කරලා තිබෙන මොහොතේ ඊටාම මේක ජීවිතයේ අනුස්මරණීය අවස්ථාවක් නේද? පළමු කොටම බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ පූජාව නව විහාර මන්දිරයේ තැන්පත් කරන වැදගත් මොහොතේ අපි මේ වේලාවේ හැටියට මේ ස්ථානයේ සුනිවෙන් ගාථ සිහිපත් කළ වන්දනා කරලා විහාර මන්දිරයේ මේ උතුම් පූජාවන් ගාථ කියන සිද්ධ කරන්න තිබෙනවා. විශේෂයෙන් මේ පූජාව සිද්ධ කරන බලාපොරොත්තු වන්නේ අපි කවුරුත් බොහොම දුකටපත් වෙච්ච දෙයක් තමයි සුනාමි මහා ඛේදවාචකය. ඒ සුනාමි මහා ඛේදවාචකයේ තුලින් ජීවිතක්ෂේත්‍රපත් වෙච්ච සරිමන්ද සිල්වා මහත්මාණන් සුභද්‍රා සිල්වා මහත්මිය විමලසේන මහත්මයා සම්පිකා සාවිත්‍රී මේ මහත්මිය ඇතුළු කොට ඇති මේ පරලෝසපත් දියණියන් ඇතුළු කොට ඇති පරලෝසපත් වූ සියලු දෙනාට පුණ්‍ය ආනුමෝදනා කරලා පින් අනුමෝදන් කිරීම සඳහායි විශාල ධන පරිත්‍යාගයක් කරලා දර්ශනීය දකුම්කලු ඉතා සිත් ගන්නාසුළු මේ උතුම් බුද්ධ මන්දිරය චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ඉදි කරන ලද මේ දර්ශනීය බුද්ධ මන්දිරය අලුත් වැඩියාකට සියල්ලක්ම සිද්ධ කරලා ඒ වගේම තමයි මේක බොහෝ අනුමාන රාශියක් තියෙනවා දැස්වලු බොහෝ දර්ශනීය බුද්ධ මන්දිරයක් වෙනවා මේක මේ සීල දේවල් සම්පූර්ණ වුණාට පස්සේ ඒ නිසා මේ සීල කාර්යභාරය සිද්ධ කරන්නේ වාද්දුව වේරගම් පදිංචි ජනදාස රම්මුණි මහත්මයා සහ පත්නි ලලිතා සිල්වා මහත්මිය ඇතුළු කොට ඇති දෙපිරිසගේ ආදරණීය දූ දරුවෝ අපේ සහෝදර ජෝතිබා රම්මුණි මහත්මයා ඇතුළු කොට ඇති සෑම දිනාගේම සහභාගීත්වයෙන් ධන පරිත්‍යාගී තුමුතුමේ අනිකුත් මේ සෑම දිනාගේම අද මේ සිල් සමාදන්ව ඉන්න පිටේවත් සමාදන්ව ඉන්න සෑම දිනාගේම සහභාගීත්වයෙන් මේ කාර්යයන් කරන්නේ අපේ නිසා සෑම දිනාටම පින් දෙමින් පුණ්‍ය ආනුමෝදනා කරලා අපේ දයතින් පිළිවෙල කරලා පළමු කොටම හා පුරා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහා තැන්පත් කර තියෙන මේ ආහාර පාන මල් පහන් සහිත සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව හැටියට පූජා කරනවා පූජා වේවා පූජා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සෑම දිනම මේ ගාථා කියන බුද්ධ පූජාවන් සිදු කරගෙන කවුරුත් එක නමස්කාරය කියන පන්සල් සමාදන්